ඔයාට පිහියකින් ප්‍රහාරයක් එල්ල වෙනකොට මෙන්න මේ විදිහේ ගැටයක් දාලා සතුර අඩපණ කරන්න කියලා ඔයාට කියනවාද කොහේ හරි සටන් කලාපන්තියක හරි කොහේ හරි. ඒක එහෙන ගොම් පාට් එකක් ඈ. මොකද මේක මම මුලින්ම පුරුදු කරනවා ගෝලයට මේ මෙහෙම අයින්ද කියලා. හරිද? මේ මෙහෙම අයින්ද කියලා ගෝලයට දුන්නාට පස්සේ එයා අයින් එක මම මේ මෙහෙම වැඩ දාලා બ્લોක් කරලා අඹරලා පෙන්නනවා. උත් ඉතින් ගෝලයානේ මං කියන පැත්තකට ඇමරිලා වැටෙනවා. එහෙම නෙමෙයි මේක සැබෑ ජීවිතේදී මේ විදිහට කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කවදාවත් මිනිස්සු පිහියක් අරගෙන ඒකෙන් මේ මෙහෙම රවුමක් වෙන විදිහට උඩින් අයින්නේ නැහැ. මෙච්චර උඩින් අනින්ද ජිරාෆ් කෙනෙකුට අයින්ව නෙමෙයිනේ. එතකොට පිහියක් ගත්තාම මහා බල පුරුද්දක් අවශ්‍ය නැහැ. මෙන්න මෙහෙම තමයි පිහිය ගමන් කරන්න ගොඩක් කරාට. ඔය එතකොට මේ පිහිපාර අර අල්ලන විදිහට අල්ලන්න බෑ. මොකද මැණික් කටුව පිහිතලයට වෙහිලා තියෙන්නේ මෙහෙම යන්නොත් නම් පුළුවන්. ඒක ගොම් පාට් එකක්. එහෙම කෙරෙන්නේ නැහැ. ඉතින් මේ වගේ බටර් පිහියක් පාවිච්චි කරන්න මෙන්න මේ වගේ ඇත්ත පිහියක් පාවිච්චි කරොත් ප්‍රශ්න ඇති වෙනවා.